9ට එනවා කියප එක තාම නෑනේ. එයි පොඩ්ඩක් හිටපන්කෝ. යකෝ 10 වෙලාව. අපි 9 ඉඳන් මෙතන. ෂූර් එකට මොකක් ගෑණි පස්සෙන් යන්න දෙති. ගෑණිගේ පස්ස. ෂා විකාරද බං. ඕම් කියනකොට මෙනවා. කොයිද බල්ලෝ ගියේ? අපි 8 ඉඳන් මෙතන. අඩෝ සොරි බං මේ දවස්වල ප්‍රශ්න ටික. අඩෝ කන්න තියෙනවා නම් බොන්න තියෙනවා මොනවාද යකෝ ප්‍රශ්න? මං වගේ කාලා බිලාතල්ලක හිටපන්කෝ. උඹ කටවන්න හිටපන්කෝ. උඹ කීපන් උඹට තියෙන ප්‍රශ්නේ. අඩෝ මට ඒක කැමති වෙයිද බං? ඕකද මේ ප්‍රශ්නේ. ඇයි උඹ රවින්තාරුකද කෙල්ල සෙට් වෙන්න? ඵලයන් පකෝ යන්න. කවුද යකෝ පකා? උඹනේ. උඹට මං අඩෝ මං අවුරුදු 5ක් එකම කෙල්ල පස්සේ ගියා. උඹ අවුරුද්දට කෙල්ල 5ක් මාරු කරනවා. මචං උඹ ඒක දිහා බලන්න කලින් උඹ දිහා බලාගන්න. ඒක තමයි මාත් කියන්නේ. ඕයි ඔබ කට වහපන්. අඩෝ මට ඒක ඕනි බං. මට ඒක විතරයි ඕනි. මචං උඹට ඒක ඕන නම් උඹ ඒක ගැන මොනවත්ම කියලා වැඩක් නැහැ. උඹව හදාගන්න ඕන. බලපන් මේ ඉර දිහා බලපන්. උඹට ඉර දිහා බලන්න බෑ. උඹේ ඇස් වලට කඳුළු වෙනවා. උඹ සන්ග්ලාස් එකක් දාගත්තොත් උඹට ඉර දිහා බලන්න පුළුවන් වෙනවා. ඒ නිසා අභ්‍යන්තර ඔබ වෙනස් කරගනින්. බාහිරව කිසිම දෙයක් වෙනස් කරන්න බෑ බං. අඩෝ එකත් ඇත්තේ නේ බං. මං ඒකි පස්සේ යනවට වඩා මට දෙයක් කරගත්තා නම් කවදාද මටත් ගොඩ නැගෙන්න පුළුවන්. මොනවාද බං ඒ කිව්වේ? ඉර ළඟයි ලෝකෝට බලන්න මම